right. අද අපේ ප්ලාස්ටික් පෑන් එකේ 18 වෙනි දවසේ අද වෙනකොට ඔයාලට පේන්නේ නැති දැන් අපේ බර තියෙන්නේ කිලෝ 70යි ග්‍රෑම් 100යි. එතකොට අපේ බර පළවෙනි දවසේ ඉඳන් 18 වෙනි දවසේ වෙනකොට කිලෝ 6යි ග්‍රෑම් 100ක් අඩු වෙලා තියෙනවා. කිලෝ 6යි ග්‍රෑම් 100ක් අඩු වෙලා තියෙනවා. එතකොට මේ යන්නේ 18 වෙනි දවසේ. එතකොට අපේ ටාගට් එකේදී කිලෝ 9ට යන ටාගට් එකේ දවස් 28න් ලොකු සාර්ථකත්වයක් තියෙනවා. දැන්ටම කිලෝ 6ක් අඩු වෙලා තියෙනවා. එතකොට අපි මේ දක්වා කරපු දේවල් ටික බලවනම් මේ සාර්ථකත්වයට එන්න අපි කාබෝහයිඩ්‍රේට් ආහාර මුකුත්ම අරන්නේ නැහැ. හරි? කාබෝහයිඩ්‍රේට් ආහාර අරන්නේ නැහැ. කාබෝහයිඩ්‍රේට් ආහාර කිව්වම වලට මොනවද මතක් වෙන්නේ? බත් පාන්නේ මතක් වෙන්නේ. ඊට අමතරව තියෙනවා රොටි තියෙනවා, පිට්ටු තියෙනවා, කොත්තු, රයිස් ඒ වගේ දේවල්. ඒවා මුකුත් අපි අරන්නේ නැහැ. නූඩ්ලස් වර්ග ඊට පස්සේ ඔයාලා කඩෙන් කන බේකරි කෑම මාළු පාන් ජෑම් බනිස් ෂෝටිස් වර්ග රෝල්ස් වර්ග කිසිම දෙයක් අපි මේ දවස් 18 අද වෙනකන් කෑමට අරගෙන නැහැ. ඊට අමතරව පැන් රස ජාති අයිස්ක්‍රීම් වටලප්පම් ටෝපි පැන් රස කිසිම දෙයක් බූන්දි ඊට අමතරව ඒ වගේ කිසිම දෙයක් පුහුල් දෝසි කිසිම දෙයක් කරන්නේ සීනි කිසිම දෙයක් කරන්නේ හරි අපි පළතුරු වර්ග වලින් පළතුරු ජූස් වර්ග දැන් අපි සාමාන්‍යයෙන් භාවිත කරන පළතුරු ජූස් කියන එක හොඳයි කියලා. නමුත් අපි මේ ප්ලෑන් එකට අනුව අපි පළතුරු ජූස් වර්ගයක්වත් අරන්නේ නැහැ. ඒකෝල සාමාන්‍යයෙන් ආයෙ මොනවද කියන්නේ? ආයෙ සාමාන්‍ය උදේට කොල කැඳ එකක් බොන එක හොඳයි කියන්නේ. අපි මේ ප්ලෑන් එකේදී අපේ ඩයටින් ප්ලෑන් එකේදී අපි කොල කැඳ එකක් උදේට බීලා නැහැ. කොල කැඳවත් මේකට අරන්නේ නැහැ. අපි මොනවද අරගත්තේ එතකොට? අපි අරගත්තේ මේදේ සහ ප්‍රෝටීන බහුල ආහාර. අපි එළවලු වර්ග ගත්තා. එළවලු වර්ග යම්සි වර්ග වලින් ගත්තා. ඊට අමතරව අපි ගත්තා පලා වර්ග ගත්තා. ඒ වගේ දේවල් ගත්තා. එළවලු වර්ග වෙනොත් අපි දැන් වෙනකොට අරන් ඇති මොනවාද? බොන්චි අරන් ඇති, ගෝ අරන් ඇති. ඊටම වම්බටු අරන් ඇති. ඊට අමතරව අරන් ඇත්තේ අපි පලා වර්ග තමයි. ගොඩක් පලා වර්ග. හරි? එතකොට පළතුරු වර්ග වලින් මොනවද අපි ගත්තේ? අලිගැට peer විතරයි. ඇට වර්ග වලින් දැන් මුං ඇට කියන්නේ ප්‍රෝටීන බහුල ආහාරයක්. අපි උනට මුං ඇට මේ ප්ලෑන් එකට අරන්නේ. කඩල සාමාන්‍ය කාබෝහයිඩ්‍රේට් වැඩි ආහාරයක්. කඩල කවුරු මුං ඇට. ඒ වර්ග තුනම අපි අරගෙන නැහැ. අපි ගත්තේ ඇට වර්ග වලින් මෙතෙන්දී රට කජු විතරයි. රට කජු විතරයි ගත්තේ. එතකොට අපි කිරි වර්ග වලින් මොනවද ගත්තේ? අරගත්තේ නැත්නම් මොනවද කියලා අපි කියමු ඉස්සෙල්ලා. අපි අරගත්තේ නැහැ. එළකිරි ගත්තේ නැහැ. fresh milk right එළකිරි fresh milk කිරි වර්ග මොනවත් එහෙම අරන්නේ නැහැ අපි පිටි කිරි මුකුත් අරන්නේ නැහැ හරි අපි අරගත්තේ මේ කිරි විතරයි මේ කිරි විතරයි අපි කෑමට ගත්තේ කිරි වර්ග ඊට අමතරව අපි දවස් දෙක තුනක් චීස් අරගෙන ඇති බටර් අරගෙන ඇති දවස් දෙක තුනක් එච්චරයි ඒව තමයි අපි ගත්තේ ප්‍රෝටීන සහ මේදේ බහුල ආහාර අපිට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ටික ඒ වගේනුත් ලැබෙනවා එළවලු වර්ගනුත් අපි ලබා ගන්න. එහෙම තමයි මේ ප්ලෑන් එක අරන් ගියේ සාර්ථකයි කිලෝ 6ක් අඩු වෙලා තියෙන්නේ. හරි? ඒ විදිහට තමයි අපි ඒ ටික කරන් ගියේ අපි කෑම. එතකොට අපි වතුර ලීටර් 3ක් දවසට බොනවා. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ලීටර් 3ක් දවසට වතුර බොන්න ඕනේ. ඊට අමතරව වර්ක්අවුට් වලින් අපි අද වර්ක්අවුට් කරන්න ඕනේ විනාඩි 50ක්. විනාඩි 40ක් වර්ක්අවුට් කරා වර්ක්අවුට් කරන්න කලින් විනාඩි 5ක් වර්ම් අප් කරා වර්ක්අවුට් කරලා ඉවර වෙලා විනාඩි 5ක් කූල් ඩවුන් කරා ඒ විනාඩි 5 කරන්න එතකොට වර්ක්අවුට් එක කොහොමද කරන්නේ වර්ක්අවුට් එක කරන්නේ අපි මද වේගෙන් දුවනවා ඔයාලට දුවන්න පුළුවන් අඩුම වේගෙන් දුවලා මහන්සි නම් නවතිලා වේගෙන් යමින් ඒක කරන්න ඒක විනාඩි 40ක් දිගට කරන්න ඒකනොත් අපේ මේ ඩයටින් ප්ලෑන් එකත් එක්ක ලොකු සපෝට් එකක් අපිට දෙනවා මේ දේ ගන්න එක කරලා දාන්න. හරි? ඒ විදිහට තමයි අපි ඒක කරන්නේ. මුලින් අපි පටන් ගත්තේ මේ හිමීට ඇවිදින ගමන් තමයි අඩු වෙලා ආවේ. හිමීට ඇවිදලා තමයි අපි මේ වර්ක්අවුට් ප්ලෑන් එක පටන් ගත්තේ. දැන් අපි විනාඩි 40ක් දක්වා ඒකගෙන ගිහිල්ලා දැන් අපිට අඩු වේගෙන් දුවන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි ඒක හදාගන්නේ. right? එතකොට ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා සාමාන්‍යයෙන් බර උස්සන දෙයක් මොනවා හරි දෙයක් කරනවා නම් ඔයාලා ගොඩක් වෙලාවට කොන්ද නමාගෙන
ඒ දේවල් කරන්න යන්න එපා. බරක් උනත් උස්සනවා කොන්ද නමල උස්සන්න එපා මෙහෙම. පුළුවන් තරම් දණිහෙන් ගන්න. දණිහෙන් නමල තමයි බර උස්සන්න ඕනේ. කොන්ද කෙලින් තියාගෙන කොන්ද පුළුවන් තරම් නමන්න නැතුව කොන්ද ඍජුව තියාගෙන දණිහෙන් නැමිලා තමයි ගන්න ඕනේ. ඒ පොසිෂන් එකෙන් ඔයාලා වැඩ කරන් යනවා නම් ගොඩක් ඔයාලට කොන්දේ අමාරු හැදෙන එක වලකින්න. සාමාන්‍ය රෙදි උනත් හොදනවා නම් ගෙදර කෙනෙක් කවුරු හරි කොන්ද නමාගෙන හොදන්න එපා. ඒකට කොන්දේ අමාරු වෙනවා. සාමාන්‍ය කොන්ද කෙලින් තියාගෙන තමයි ඒ දේවල් කරන්නේ. ඒකෙන් ගොඩාක්ම ඔය කොන්දේ අමාරු වෙන්නේ කොන්ද නමාගෙන වැඩ කරන නිසා. වෙන හේතුවක් නිසා නෙවෙයි. ඒක නැති කර ගන්න පුළුවන් අපිට. ඒ ඉරියව්වෙන් ඔයාලා වැඩේ කරගෙන යනවා. හරි. හරි. ඊට අමතරව අපි කෑම ගැන කියනවා නම් අද අපි ගන්නේ අපේ ෆාස්ට් එක බ්‍රේක් කරලා අපි අපේ ලන්ච් එක ගන්න පැය 19යි විනාඩි 30කින්. ඊයේ අපි ගත්තේ පැය 19කින්. අද පැය 19 විනාඩි 30කින් තමයි ෆාස්ට් එක බ්‍රේක් කරලා අපේ ලන්ච් එක ගන්න. අපි බලමු අද අපේ ලන්ච් එකට තියෙන මොනවද කියලා. රයිට්. රයිට්. අද අපේ පාස්ටින් ප්ලෑන් එකේ 18 වෙනි දවසේ අපි දැන් අපේ ලන්ච් එක ගන්න යන්නේ. අපි ලන්ච් එකට ගන්න අපි හදාගෙන තියෙනවා හතු මෂ්රූම් බැදලා හදාගෙන තියෙනවා ග්‍රෑම් 30ක්. හරි. ඊට අමතරව අපි හදාගෙන තියෙනවා බිත්තර 3යි මේකට අරන් තියෙන්නේ. බිත්තර 3ක් තම්බලා සලාඩ් එකක් තමයි හදාගෙන තියෙන්නේ. සලාඩ් එකට සලාද කොළ ඇඩ් කරලා තියෙනවා. සලාද කොළයි ලුණුයි තක්කාලි තමයි ඇඩ් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ සලාඩ් එකට අපි මීකිරි ටිකක් ඇඩ් කරලා හදාගෙන තියෙනවා සලාඩ් එක. සලාඩ් එක හදාගෙන තියෙන එතකොට බිත්තර 3කට සලාද කොළ තක්කාලි ඊට අමතරව මීකිරි දාලා තියෙනවා. ලුණු දාලා තියෙනවා. හරි. එතකොට අපි එකෙන් ග්‍රෑම් 250ක් තමයි ගන්න. ග්‍රෑම් 250ක් ගන්නවා. රයිට්. හරි. අපි එහෙනම් අපේ ලන්ච් එක ගමු. අපි බලමු දැන් අපිට ඩිනර් එකට මොනවද තියෙන්නේ කියලා. හරි. අද අපේ වාස්ටින් ප්ලෑන් එකේ 18 වෙනි දවසේ අපි දැන් අපේ ඩිනර් එක ගන්න යන්නේ. අපි චිකන් බ්‍රෙස්ට් එක තමයි ඩිනර් එකට අරගන්නේ අද. චිකන් බ්‍රෙස්ට් එක ෆ්‍රයි කරලා අරන් තියෙන්නේ. තෙලේ normal තෙල් දාලා තමයි ෆ්‍රයි කරලා තියෙන්නේ. ගැඹුරු තෙලේ නෙවෙයි. normal තෙල් දාලා ෆ්‍රයි කරලා මම හදලා තියෙන්නේ. මම කිව්වට මම නෙවෙයි හැදුවේ වයිෆ් හැදුවේ. එයා තමයි මේව හදලා දෙන්නේ. හරි. අපි ගන්නවා චිකන් බ්‍රෙස්ට් එකෙන් ග්‍රෑම් 150ක් අද අපේ කෑමට. ඒක විතරයි අපි අද අපේ ඩිනර් එකට ගන්නෙ. මොකද දැන් අපේ ලන්ච් එකයි ඩිනර් එකයි එක ළඟ යන්නේ. මොකද අපේ පාස්ටින් ප්ලෑන් එකේ දැන් අද අපි පැය 19කින් ඉන්නේ. අපේ පාස්ට් එක බ්‍රේක් කරේ 19:30කින් ඉන්නේ. පැය 19 විනාඩි 30යි. එතකොට අපේ ලන්ච් එක අරගෙන ඊළඟ ඩිනර් එක ගන්න අපිට තියෙන පොඩි කාලය. එතකොට අපිට ඒ කාලය ඇතුළත ලොකු බඩගින්නක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම චිකන් බ්‍රෙස්ට් එකෙන් ග්‍රෑම් 150යි විතරයි අද ගන්නේ. ඔයාලට මේක රස කරගන්න කැමති නම් සෝස් වර්ග භාවිතා කරන්න බෑ. ගෙදර හදාගන්න දෙයක් තියෙනවා නම් සෝස් එකක් උනත් සීනි නැතුව ඒක භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව කැමති කෙනෙක් සුදු ලුණු පේස්ට් එකක් ඒ වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්. රයිට්. ඒ අරගෙන සීනි ಜಾති කඩේ තියෙන කෘත්‍රිම දේවල් පාවිච්චි කරන්න බෑ මේ ප්ලෑන් එකේදී. හරි. අපි එහෙනම් අපේ ඩිනර් එක ගමු. channel එක subscribe කරලා තියාගන්න. හෙට හවස 5ට හමු වෙමු.